ගල්ලේ. එතකොට මේ බස් එක මොකද මෙලියට සංගාලේ යන එක. මේක යන්නේ 10:00ට. අපි එහෙනම් නිකන් යමු. බලන්න අපිට වෙච්ච වැඩේ අර බස් එකෙන් අපිට පහින්න උනා කෙනෙක් ආවේ නෑ. ඒ හින්දා අපිට ඊළඟ 11:00 බස් එකේ එනකන් ඉන්න වෙනවා. අපි නිකන් පොඩ මේක ඇවිදලා ඉමු. පොඩ්ඩක් උඩ ෆ්ලෝ එකට ආවා අපි මේ කන්න මොනවත් ගන්නත් එක්කම. මෙතන හැබැයි ලස්සනටම හදලා තියෙනවා. මේක උඩ අතරම තියෙන්නේ මේ කඩවල් ටිකක් තාම ඉඳගෙන ඉන්න තියෙන ඒරියා එකක්. බුදු පිළිමයක් තියෙනවා. I think රෙස්ටුරන්ට් එකක් තමයි. 11:00ට යන බස් එකක් ආවා, යාළුවත් ආවා. අපි දැන් බස් එකට නැග්ගා නැත්තම් මේකත් මිස් වුණොත් එමේ යන්න වෙන්නේ අපිට. පොඩි කෑමක් ගමු නේ යන ගමන් කන්න. මෙතන තමයි අතරම කෑමක් ස්ටෝ එක තියෙන්නේ. මම පෙන්නන්න පඩයිද. මේක යාළුවෙක්ගෙන් හම්බුනේ. ඒක තව ඒකත් යාළුවෙක්ගෙන් ආවේ. මේක මම ගත්ත ටික. පොඩි නිින්දක් දාගෙන දැන් ඉතින් යන්න තියෙන හයිවේ එකේ පැය 2ක් වගේ යන්නේ. ඊටත් අඩු වෙයි මං හිතන්නේ. බලමු අපි. අම්මෝ බස් එකේ බැස්සා තංගල්ලේ බුදුමාවක් තියන්නේ. පිච්චර හොඳටම. අපි දැන් කන්න යන්න ඕනි. යාළුවෙක් කිව්වා ඔපුලන්ට් එකට යන්න කියලා. එතන කෑම හොඳයි කියලා. අපි දැන් ඒක හොයාගෙන යන ගමන් මේ මං හිතන්නේ එතන දැන් නම වෙනස් කරලා. අපි චිකන් රයිස් තමයි ඕඩර් කරේ. කෑම ටික නම් රසයි හැබැයි. හොඳ ෆෑන් එකක හුලඟකුත් එනවා. අර තිබ්බ අවුවේ ඇවිල්ලා මේ තිබ්බ මහන්සිය එහෙමම ගියා. අයිස්ක්‍රීම් එකකුත් ගත්තා ඩෙසර්ට් එකට. අවුවේ ඉන්න හින්දා මේක හොඳයි මේ වෙලාවේ. අපි ටුක් එකක් ගත්තා මේ හොටෙල් එකට යන්න. අයිස්ක්‍රීම් එකත් කකාම එහෙමම යන් අපි හොටෙල් එකට. අපි ආවේ මේ රාවන් ටැන්ගෝල් හොටෙල් එකට. ඇත්තටම අපි මේ හොටෙල් එක බුක් කරේ FB පෝස්ට් එකක් දැකලා. එක්කෙනෙක්ට 8500 මේ පැකේජ් එක. breakfast include, morning tea එක include. ඒ වගේම විශේෂම දේ තමයි කායකින් කරන්න පුළුවන් අපිට මේ පැකේජ් එකෙන්. ඒ හින්දාම තමයි අපි මේ හොටෙල් එකට ආවේ ඇත්තටම. අපි උඩ ෆ්ලෝ එකෙන් රූම්ස් ගත්තා. වෙල්කම් ඩ්‍රින්ක් එක අපිට මේ රූම් එකටම ගෙනත් දුන්නා. රූම්ස් වල කියන තරම් වරදක් නැහැ ඉතින්. කම්ෆර්ටබල් විදිහට තියෙනවා. හවස අපි පොඩ්ඩක් මේ හොටෙල් එකේ ඉස්සරහම තියෙන බීච් එකට ඇවිදින්න ආවා. මෙතෙන්ට මීටර් 100ක් වත් නැහැ හොටෙල් එකේ ඉඳන්.
තුඩුවට නම් නෙමෙයි ආවේ. ඒ වුණාට ටැන්ගෝල් බීච් කියන තැනට ආවා. අද ටිකක් සෙනග ඉන්නවා වීකෙන්ඩ් හින්දා වෙන්නේ නැති. මෙතන 7-8 වෙද්දි වගේ සේරම ෂොප්ස් වහනවා. දන්නේම නැතුව රෑත් වුණා. අපි ඒ හින්දා මේ එළියෙන් කන්න තැනක් හොයන්න ඇවිද්ද මේ ටිකේ. අපි මේ ළඟම තිබ්බ රෙස්ටුරන්ට් එකකට ආවා ඩිනර් එකට. චිකන් ස්පැගටි, ප්‍රෝන්ස් ස්පැගටි and නාසි ගුරාන් එකක් තමයි අපි ඕඩර් කරේ. රටේ නැති උපදූප ටිකක් කියවන්න ගත්ත අපි කට්ටිය පොඩ්ඩක් ඒ වෙලාවේ. අපි ඉක්මනට කාලාය හොටෙල් එකට ආවා. මොකද උදේම කායකින් වලට යන්න ඕනේ හින්දා. පහුවෙන්ද උදේම නැගිටලා රෙඩි වුණා කායකින් වලට. ඔය උතන නම් මේ තියෙන පොතක් කියවන ගත්තා. ඇත්තට මේක ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ කියවන ගත්තට. ඊය ගණක් යනවා. මේ පයින් යන්නේ මෙතන හන්දියට ටුක් එකක් අල්ල ගන්න ඕනේ මේ කායක් කරන තැනට යන්න. ටිකක් දුර යන්න තියෙනවා කියලා අපිට හොටෙල් එකෙන් කිව්වා. මේ බීච් වීව් එක නම් හරිම ලස්සනයි. උදේ පාන්දර හින්දා තවත් ලස්සනයි. අර ග්‍රීන් කලර්ස්, බ්ලූ කලර්ස් එකතු වෙලා හරිම ලස්සන වීව් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ආව දැන් මේ කායකින් පටන් ගන්න ප්ලේස් එකට. සේෆ් ජැකට්ස් හැමෝම ඇඳගත්තා. අපිත් එක්ක මේ ගයිඩ් අංකල් කෙනෙකුත් ආවා. ගයිඩ් කෙනෙක් මෙයාලගෙන් ගන්නත් පුළුවන්. ඕනනම් Taman දන්නවනම් මේ Tamanට තනින් යන්නත් පුළුවන්. අපි ඉතින් ගත්තා මේ පැත්ත අපි හරියටම දන්නේ නැති හින්දා ගයිඩ්ට වෙනම 1500ක් දෙන්න වුණා. මෙතන සිංගල් ඩබල් බෝට්ස් තියෙනවා. මමත් සිංගල් බෝට් එකක් ගත්ත පණ්ඩිතයා වගේ. ඒ වුණාට මුලින්ම වතුරට දාලා පදින්න ගද්දී පොඩ්ඩක් ෂොක් වුණා. මම පදින හැටි ඔයාලා බලන්නකෝ ඉස්සරහා වීඩියෝ එකකින්. හරිම ලස්සනයි මේ ලැගුන් එක. රැකව ලැගුන් කියලා තමයි කියන්නේ. ටැන්ගෝ ලැගුන් කිව්වත් ඉතින් මේකම තමයි. කුරුල්ලෝ බලන්න එන අයට, කුරුල්ලෝ බලන ආසයට මේක මාරම ප්ලේස් එකක්. උදේ හින්දා කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා. කොක්කු එහෙම ඉන්නවා ගොඩක් මේ හරිය මේ උඩ ගස්වල වහලා තව එක එක වර්ගයේ කුරුල්ලෝ ඉන්නවා. ඔයාලත් තාම පුපුදි වෝක channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක කායකින් කරන්න යන්න එන්න. තව කිරල ගසුත් තියෙනවා මේ හරියේ. මාව නම් දෙතුන් පාරම ගිහිල්ලා මේ ගස් මුල් වල හැපුණා. හරිම අමාරුයි. ඊට පස්සේ ආයේ normal route එකට එන්න මේ single ride එකක් ඉඳලා කරකවල මේ හරිම අමාරුවෙන් තමයි ආයේ මේ පාත් එකට වැටෙන්නේ. මේ ලැගුන් එකේ කිඹුල නැහැ කියලා තමයි කියන්නේ. ඒ වුණාට මම මේ ඈත ඉන්නවා දැක්කත් කබර ගොයි මුලින්ම රැවටුණා මේ කිඹුලෙක්ද දන්නේ නැහැ කියලා. ඒ වුණාට බය වෙන දෙයක් නැහැ. මේ කබර ගොයි අර ගයිඩ් අංකලුත් කිව්වා මේ කිඹුල නැහැ කියලා. මේ වටේම මේ කඩොලාන ගස් පිරීලා
හරිම මේ කූල් එකක් ඉන්නේ. කඩොලාන කඳුරු මේ වගේ ගස් තමයි මේ ටිකේ තියෙන්නේ. කඩොලාන ටිකට එන්ට වෙද්දි මාරම කූල්. ඔයාලටත් පේනවා ඇති මේ උඩුවියන එහෙම. හරිම කූල්. එක දිගට මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න අමාරුයි. මොකද මම මේ ෆෝන් එක මැනේජ් කරන වැඩේ ආයේ මේ බෝඩ් එක මැනේජ් කරන වැඩේ දෙකම එක සැරේ කරන්න ඕනි. සමහර වෙලාවට ෆෝන් එකෙන් රෙකෝඩ් කර ඉඳද්දි බෝඩ් එක යනවා වෙනම සයිඩ් එක ගිල් හැපෙන්න යනවා. ඉතින් එතකොට ඒක බලන්න ඕනි. වැඩ ගොඩයි. මේ කායක් රයිඩ් එක 2 hours වගේ තියෙනවා. කොහොම හරි අන්තිම වෙද්දි හොඳටම ප්‍රැක්ටිස්. ඉතින් මුලදී මේ බැරි ගාතේ පැද්දට අන්තිම වෙද්දි හොඳටම පුළුවන් වුණා. මෙතනින් පස්සේ කඩොලාන් ටික පහු කරලා අපි දැන් ලොකු ස්පේස් වගේ තැනකට ආවා. මෙතනින් පස්සේ අපි ආයෙ හැරෙන්න ගත්තා. දැන් ඉතින් අපි ආපුදුරම මේ යන්නත් ඕනි මේ විදිහටම. මේක පැදලා මේ හරිම අමාරුයි. අත් දෙකේ පත්තු බඳින්න වෙයිද දන්නේ නැහැ අන්තිමට. නෑ එහෙම උනේ නැහැ ඉතින්. මිනාලිගේ බෝට් එකේ තමයි ගයිඩ් අංකල් ගියේ. මේ හැබැයි හොඳට විස්තර කරලා දීලා තියෙනවා මේ ඒරියා එක ගැන මේ කායකින් ගැන හොඳට කියලා දීලා තියෙනවා. මෙතන ඉස්වල්ලන සෙට් එකකුත් අපිට හම්බුණා එද්දි. අම්මෝ ලැගුන් එකේ හොඳ රවුමක් දැම්මා. අමුතුම වයිබ් එකක්, අමුතුම ෆීලින් එකක්. සිංගල් රයිඩ් එකක් හින්දා පොඩි ගැම්මක් තියෙනවා. අපි දැන් ආවේ එද්දි හොඳටම බඩගිනි වෙලා උදේ මේ හොටෙල් එකෙන් ටී එක බීලා හැමම ආවා මෙතෙන්ට. දැන් ඉතින් ගිහිල්ලා කන්න ඕනේ අපි. මේ ඉන්නේ ගයිඩ් අංකල්. අපි දැන් අපේ ජැකට්ස් හැම අපහු බාර දීලා එන්න හැදුවේ දැන්. ආය හොටෙල් එකට යන්න ටුක් එකක් දාන්න ඕනි. අපි ටුක් එක යනකම් මේ චුට්ටක් මෙතන තියෙන බීච් එකට යන්න හිතුවා. මේ බීච් එක මේ වෙලාවේ හරිම ලස්සනයි. ඩාම් වෙනවා, ඩූම් වෙනවා, වැටෙනවා. කරන්න තියන්නේ නැහැ ඉතින්. මම මේ වීඩියෝ එකට වොයිස් එක දාද්දි මේවා බලද්දි හැම මටම හිනා. කොයි වෙලේ මොහොතට ගියත් මොහොත දැකලා නැහැ වගේ තමයි හැසිරෙන්නේ. ඔයාලත් එහෙමනම් මේකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ආයේ හොටෙල් එකට එද්දි මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් තිබ්බේ. ඇත්තම කියනවනේ මේකේ කෑම නම් හරිම රසයි. අපිට ඇත්තටම මේ ඩවුන් සයිඩ් ඇවිල්ලාත් සී සයිඩ් ඇවිල්ලාත් නිකන් යන්න හිතුන්නේ නැහැ. පොඩක් සීෆුඩ් පැලට් එකක් එහෙම කාලා එහෙම යන්න හිතුණ පොඩ්ඩක්. ඒ හින්දා මේ ළඟම තියෙනවා චිල් හට් කියලා මේ ප්ලේස් එකක්. අපි එතෙන්ට මේ පැය භාගයකට කලින් වගේ මේ හොටෙල් එකෙන් පිටත් වෙන්න කලින් ඕඩර් එකක් දැම්මා. මේ දැන් අපි ගිහිල්ලා බලමු එතෙන්ට. ෆිෂ් ෆ්‍රෝන්ස් කටල් ෆිෂ් අපි ඕඩර් කරා. හරිම ස්පයිසි, හරිම රසයි. පුදුම රසක් තිබ්බේ.
ඒ වගේම මාර ලස්සනයි මේවා. ඇත්තටම අපිට මෙතන ගොඩක් වෙලා රස විඳ ඉන්න උනේ නැහැ. මොකද බෙලියත්තට යන්න ඕනි ට්‍රේන් එක අල්ලගන්න. ඒ හින්දා අපි කාපු ගමන් ටක් ගාලා ආවා වීල් එක. මේ පින්ක් කැප් එක මේ ට්‍රීවිල් එකේ මෙයා දාලා ඇවිල්ලා ස්ටේෂන් එකට ආවම පස්සේ තමයි මතක් වුනේ ඒක. එතකොටත් ඉතින් ට්‍රීවිල් එක ගිහිල්ලා. අපි ස්ටේෂන් එකට යද්දී ට්‍රේන් එක මෙතන තිබ්බා. අපි ඉතින් ටක් ගාලා ටිකට් අරගෙන ගිහිල්ලා මේ වාඩි වුණා. මොකද දැන් ට්‍රේන් එක පිටත් වෙන්න හදන්නේ. එළියත්තෙම ට්‍රේන් එකට නැගගෙන හින්දා එක්කෙනාට එක ගාන ඉඳ ගන්න සීට් තියෙනවා. මොන වුණත් මේ සයිඩ් එකේ ට්‍රේන් වීව් එක හරිම ලස්සනයි. කුඹුරු තියෙනවා සෑහෙන කොළ පාටින් හරිම ලස්සනට පේනවා ඒ හින්දා. මේ තියෙන්නේ ලංකාවේ දිගම ටනල් එක. මේ ළඟදී තමයි හැදුවේ. පොඩි බඩකින්නක් ආව කට්ටියටම මගේ ළඟනේ චන්කි චොක්ස් ඔක්කොම ෆුඩ්ස් අරව මේව තිබ්බේ. මං ඉතින් හැමෝටම මේක බෙදන්න ගත්තා. හොඳ නින්දකුත් දාගෙන කොළඹටම ආවා. ඔහොම තමයි අපේ ටැංගෝල් කායකින් ජර්නි එක ඉවරුනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි.